ඔන්න අදත් අලුතෙන් අපි වීඩියෝ එකක් කරන් ආවිල්ලා ඉන්නේ. අදත් ඉතින් වෙනද වගේ ඉතින් අපත්තු වලින් රවුමක් දාමු අපි කොහේ හරි. දාමු ටිකක් අද දුර රවුමක් දාන්න කියලා හිතාගෙන අපි කාලෙකින් සෙට් වුණා. මේ ඉතින් අපි හිතාගෙන ඉන්නවා වෙනදට වඩා වෙනස් අත්දැකීමක් ගන්න අලුත් දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවාද? ඔව් අපි පොඩ්ඩක් රවුමක් දාමු ඉතින්. channel එක subscribe කරලා තියාගන්න වීඩියෝ එකට like එකක් දාන්න එහෙනම්. අනිවාර්යෙන්. මම තමයි ඉතින් ඉස්සර මේ පැත්තට දැන් පායනවා කාලෙකින් ඉතින් මේ දැන් දෙසැම්බර් කාලෙත් ඉවරයි. ඔව්. ඇත්තට මේ පැත්ත මේ කාලේ සෑහෙන කාලෙක පස්සේ පායලා මේ පොඩ්ඩක් මේ වගේ shape වෙද එකකට ආවේ සෑහෙන කාලෙක පස්සේ. පොළොන්නරුව කියලා දැන් තමයි තියෙන්නේ. ආයේ මේ අර වියලි කලාපියේ ඉන්නේ ආයේ දැන්. නැත්නම් ඊට කලින් පට්ටම වැස්සක් තිබුණේ. එළියට අධ්‍යා ගන්න බැරු. ඔව්. අපිට පොඩක් එළියට පහඩියට බහින්න බැරි වුණා ඇත්ත. ඊට පස්සේ ඔව් ගියේ නැහැ කොහෙවත්. කොහෙවත් යන්න උනේ නැහැ. දැන් ඉඳාගෙම කළු පාලමට ආවා. කළු පාලමේ තමයි දැන් ඉන්නේ. හැමදාම ඉතින් දකින පාරකින් හද වීඩියෝ කරේ නෑ අපි. කළු පාරෙන් අපි ආවේ මෙතෙන්ට. ඔයාලා දන්නනේ පාර ඒක ඉන්න වෙන්නේ නෑ. අපි කුත්තම් මේ රිලැක්ස් එකේ ඉන්න පොඩ්ඩක් රක්ෂනේ යාළුවනේ පොඩ්ඩක් නේ. ඉතින් ගොඩක් ප්‍රශ්නේ මොකද අපි ටිකක් කලින් ආවා වගේ. මොකද අපි ටිකක් දුර ගමනක් යන්න හිතාගෙන ආවේ. ඒකත් එක්ක තමයි ටිකක් කලින් ආවේ. ඉතින් ලයිරු මේ මොකද හොටල් ස්ටේ වෙන්නේ? සයිට් එකත් පහුණා. මොකද ඒක? අපිටවත් වැලන්ටයින් ස්පෙෂල්ද? ඔව්. අපි විශේෂයෙන්ම කපල්ස් වලට මේ වගේ ලයිව් සෙට්මන්ට් එකක් එහෙම කරා. මම අතන මම ඉන්නේ අලාකාත් කිචන් එකකනේ. ඒතර මම ඉන්නේ ක්ලබ් එක. ඒතකොට ක්ලබ් එකේ අපි ලවර්ස්ලාට කපල්ස් වලට ස්පෙෂලි අපි මෙනු එකක් කරා. ඒක කයිකෝස් මෙනු එකක් තියෙනවා. මොනවද ඒකේ තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි ඒකේ ස්ටාර්ට් එකක් තියෙන්නේ. ඒක ස්පෙෂලි කපල්ස් වලට. කියන්නේ අපි ලවර්ස්ලාට මේවා කරපු එකක්. ඒ වගේම කියන්නේ අපි කීයක් වගේ වෙනවද? රොමැන්ටික් ගතිය වැඩි කරලා ඇත්තටම මේ සාමාන්‍යයෙන් $990කට වගේ පැකේජ් එකකට 990යි. ඔව් ඒ වගේ පැකේජ් එක. ඔව්. ෆොරිනර්ස්ලා. ඔව්. ෆොරින් කියන්නේ එහෙම අපි ස්පෙෂල් කරලා නැහැ. ස්පෙෂලි අපි කපල්ස් වලට. ආදරවන්තයින්ගේ වැලන්ටයින්ස්. එතකොට ඒක අපි ඉතින් මේ ඔෆර් කරලා තියුණා තමයි සුපිරි ඒක. වෙනස්ම විදිහකට. ඔව්. අලුත් කලර්ස් වලින් අලුත් ආර්ට්ස් වලින්. මේ වාදේ ඩිසයින් කරන්නේ එහෙම? ඔව්. මම සහ අපේ ඉන්න කිචන් එකේ අපේ තව ස්ටාෆ් එකේ ටීම් එක. මම මේවා කරලා අපි ලස්සන දෙයක් කරා වැලන්ටයින් එක. අනිවාර්යයෙන්. ඒ විදිහට තමයි අපි වැලන්ටයින් ඩේ එක අපි කරේ. හරි මේ අපි නම් වීඩියෝ එක පොඩ්ඩක් ඉස්සරහට යමු එහෙනම්. ඔව්. පොඩි කතාවකුත් දැම්ම එහෙනම්. හරි.
හරියාලුනේ දැන් ආයේ යන ගමන් මගදී අපි හෝල්ට් එකකට ආවා. දැන් මෙතන චුට්ටක් වෙලා ඉඳලා දැන් අද මේ වැඩි පදිනවට වඩා මේ කතා කරන වීඩියෝ තමයි දාන්න වෙලා තියෙන්නේ. මොකද අපිට මහන්සි කාලෙකින් ආයෙ නැතිනම් අපි ආවේ ටයිම් එකත් අරගෙනම. එහෙම තමයි ඉතින්. ඉතින් පොඩ්ඩක් මේ ලස්සන පරිසරයක අපි නැවතුනේ. ඔව් එහෙම තියෙනවා. ගොඩක් නිදහස් බස් වලට එකක්. හොඳයි. සෙනග නෑ. සෙනග කියන්නේ කවුරුත් නැහැ. හොඳයි. අපි අහදාන පොඩ්ඩක් විශේෂ පැත්තකට කියන්නේ ඓතිහාසික පුරවරයකට යන්න හදන්නේ. කියන්නේ පොළොන්නරුවට යන්න හදන්නේ. පොළොන්නරුව රාජධානිය. ඔව් රාජධානියට අපි යන්න හදන්නේ ස්කේට් කරන්න. ඉතින් අපි ගල්විහාරේ පරාක්‍රම සමුද්‍රය වගේ පැත්තේ යන්නේ. අපි දැන් අද ඉතින් යන්න හදන්නේ පොළොන්නරුව තමයි. මේ ගල්විහාරේ තියෙනවා පරාක්‍රම සමුද්‍රය. ඔව්. ඔය දේවල් තමයි ඉතින් තියෙන්නේ. ලස්සන රාජධානියක් බලන්න අපි යන්න හදන්නේ. අපි ඉතින් යන් ඉස්සරහට වීඩියෝ එකේ ඉන්න තමයි ඉතින් කියන්න තියෙන්නේ ඉතින්. ඔයාලා ඉස්සරහට තැන්දෙන්න අපිත් එක්ක ලස්සන දේවල් ටික බලන්න පුළුවන් ඔයාලට. ඔව්. හරි එහෙනම් ඔය ටිකත් අපි යමු එහෙනම්. ඉතින් guys මගේ shoes එකේ පොඩි ගවුලක් කරා. මොකද ලයිඩු? නැවතුනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා shoes එකේ මේ පොඩ හිරයි වගේ දෙනවා ඒක පොඩ්ඩක්. මොනවට වැඩි හිරයි වගේ. බලලා මොකද කියලා චෙක් කරගන්න. මොකක්ද කියලා බලන්න වෙනවා. අපි දැන් ටික දුරක් ආවා යාළුවනේ. ඔව් ඉතින් අපි නවතින තැනමනේ පෙන්නන්නේ. අතර මේ තියෙන අවුවයි පොළඟෙද්ද මේ? ආව් පොළඟෙක් නෙවෙයි මෙයා මම හිතන්නේ මේ අර මාපිලෙක් වගේ පොඩි සතෙක්. එයා වාහන වලකට හරි අහුවෙලා මැරලා තියෙනවා. යට කරයි යයිත් දන්නේ යාළුවනේ. යට කරන් යන්න එපා කියලා මේ. වටේටම වෙල් යායවල් තියෙන්නේ ඉතින්. වාහනත් එනවා. ලහිරු මොකද හරිත් දන්නේ නැහැ ඒක ලොක් එකට ගිහලා අවුත් නෑ අයිඩියා මේවා හිතත් නැතුව ඉස්සරහට ආවේ ඩෙස්ටිනේෂන්. ඒක නෝක දැන් අමාරු වෙයි. අමාරු නම් වෙයි. අමාරු වෙයි කමක් නෑ. අපි අල්ලලා ඉන්නවා. හරි එහෙනම් එතකොට ඉස්සරහට ටිකයි යාළුවනේ තියෙන්නේ. අවුව ටිකක් ටිකයි තියෙනවා මොනවාද? හරි යාළුවනේ එහෙනම් අපි දැන් පිටත් වෙන්න හදන්නේ ආය. දැන් කීපාරක් විතර නැවතුණා තුන් පාරයි. තුන් පාරක් වගේ. බ්‍රේක් තුනක් වගේ ගත්තා. එහෙනම් ඔහොමම යමු අපි ඉස්සරහට. පැට්‍රක් යනවා මේ ටැට්‍රේ තනි පැත්තට ගියා නම් අපිට යන්න තිබ්බා ඒක.
හායි මේ ටික යාළුවනේ අපි පොඩ්ඩක් අයියෙන් ආවා මේ පල්ලමත් තිබ්බා ඒකත් එක්ක තව ටිකයි මේ ඔන්න මෙයන් අපි මේ අරලිය මෝඩ තියෙනවා ඒක පෙන්නන්න ඔයාලට ඔන්න වේනවා යාළුවනේ අරලිය මෝඩ මේ ගැන කියන දේ ඇත්තටම ඉතින් ලංකාවේ විශාලතම වීගමඩා වලින් එකක්. ලංකාවේද ආසියාවේද? ආසියාවෙම කියන්නත් පුළුවන්. ඔව්. ඔව් අතන ආසියාවේ තමයි කියන්නේ. මේව තමයි සයිලෝ අරලිය රයිස් මිල් එක. ඔයාලා දන්නවා ඉතින් එතන ගියාට විස්තරේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි ඉන්නේ එක ගා. මේ තියෙන්නේ ලොරි සෙට් එක. ඔන්න යාළුවනේ අරලිය මෝලත් ඉවරයි. දැන් අපි අරලිය මෝල පහු කරගෙන ආවා. තව ඔහොමම තව ටික දුරක් යන්න තියෙනවා. ඒ ටිකත් ඔහොමම යමු. දැන් නම් ගොඩක් මහසි මේ කන්ද තියෙන්නේ දැන් නම් පල්ලමක් වගේ තියෙනවා. ওই ටිකත් එහෙනම් යමු අපි. මේක ගන්න. මේක එක අපේ හතරයි. පැද්දේම නෑ ඔක්කොම මේ කවර් වෙන්න කියලාද ආවා. පැද්දේ නැති ඔක්කොම ගන්න ආවාද. ආයෝ මම ඉස්සෙල්ලා කොට හදාගන්න. මාළු මෙතන තමයි. ඔව්. දැන් විලාව කින වගේ ඇද්දා රයි. ගාලු දැන් මම හිතන විදිහට 4:20 වගේ 4:20 ඔයා තමයි වගේ කියන්නේ. හතරයි පහයි මට විනාඩි 5ක් ඉස්සලා දෙනවා බ්‍රේක් එක. අපි ආවේ 3:00ට විතර යාළුවනේ. 3:00ට විතර ආවේ ඒක 4යි විදියට 4:35යි. 5යි. මේ අපි කිලෝමීටර 8ක් කොටද කියලා. ඒ වගේ ඉතින් මේ 5ක් 5ක් තියෙන එක තමයි 8ක් වගේ. එන්නත් තියෙනවා බල ආයතන මේ අපි ගියා වගේම එන්නත් ඕනේ. අපි දෙකටම හිත හදාගෙන ආවයි. කාලේ ගියම ඇත්තටම මේ වගේ දෙයක් අපි හිතනවා ගොඩක් රිලැක්ස් වෙන්න. අපි ඉන්නේ. තාම මොනවද කරන්න තියෙන්නේ? මම උයි කොටනවා. උයි කොටනවා. ඒ විද්‍යාතර වගේ දාලා තියෙනවා. විද්‍යාතර තියෙනවා සමාජ බාහමට. වැඩ දෙන්නවා නෑ පැය තුන. හැමදාම වැඩ ඉතින් මොලේ නේ. වී කියනවා. අර සයිලෝ වල ස්ටොක් එක ගන්න. ඔව්. ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. මේ අඩු සම්බයි නාලු අඩු. මේක සම්පන්න මොඩල් අන්දින. ඉත මොඩල් ගන්න දෙනවා. අර වරේ ඒවත් ගානකට තමයි ඒක තවරකට. දැන් එක වර්ගයක් ගෙනියන්නේ මේට නෑනේ කවුරුද? කවදා ඉන්නවද යන්නේ? ආඩු මොහොතක් යනවා යන්නේ. අර ඒක නම් බිසි කාලේ. වයන් ගැබල ගානේ. දැන් මොකද ඔෆ් වෙලා ඉන්නේ? ඔව් අද උදේ ඔක්කොම ඉඳි බැරි ඉවරද?
ඒ පස්සේ දවසක් මේ වැඩ හොඳයි ඉතින් ඔයාලට ඔව් මේ දැන් අවුරුදු 12 අවුරුදු 12ක් කියන්නේ මේ පදිංචි වෙලා වගේ මේ වාදි කියන්නේ දැන් මාසයක් යන දවසක් අල්ලමක් එක්ක හේවණක් සෙට් වෙනවා යාළුවනේ. ටූරිස්ට්ලා දෙන්න නම් මේ මග නැවතුණා මොකද දන්නේ. අපි නම් එහෙම ආව ඉස්සරහට. කොහොමද දැන් ලයිව් අපි යන්නද? අපි දැන් යන්න හදවතට හරියටම බන්නම බලලා කියලා. ඉතින් බලමු. යන්න ඇඩ්වෙන්චර් පාක් එකකට කියලා අලගම්මානේ කියලා කියන්නේ. ඔව්. මේක පොරොන්නාරේ ගම්බිහාරෙත් එක්ක. මම ඇවිල්ලත් නැහැ දෙක. මේ ඉස්සලා වෙද දෙන්නේ. පිළිහිම් බලමු මොනවා වගේ දෙයක් වෙද රියල්. ඔව් තරක්ද? ඔව්. එතන හරියම ලස්සනට තියෙනවද පේනවා. මෙන්න යාළුවනේ බලා ගන්න. මේක තියෙන පොරොන්නාරේ. Skating. Roller skating. මේක දාගෙන ගිය හැකි. පාරේ යනවා. ඈ? මෙන්න මේ ටයිල් ඒවා. ටයිල් එක යනවා. පොඩි වීල්ස් වගේ තියෙන ඒවා මෙහෙම රෝද වලින් යන්නේ. අයියා. කොහොමද යන්නේ ඒවා? අයියා මෙහෙම කරනකොට තියෙනවා. මෙහෙම යනවා. ගෙදරකින් බාට් දෙක ගියා ඉතින් ටයිල්. ඒවාගේ බලන්න බං. බයයි බයයි. ඉතින් අපි මේ ඇට්ටු අස්සේ යන්න පුළුවන්. යන්න පුළුවන් අපි යන්න. ඔව් එන්ට්‍රන්ස් එකේ තියෙන අපිට ඇට්ටු ඇටින් තමයි යන්න දෙන්නේ. එන්ට්‍රන්ස් එක. ඔව් එන්ට්‍රන්ස් එකේ තියෙනෙත් එහෙම තමයි. ඔයාලා කවදාවත් ගිහින් නැත්තම් ඇතේ ගියට ඔයාලට යන්න පුළුවන්. අද ඒකට අවස්ථාව. මෙතන හොඳම අවස්ථාව. එන්න අපි යන්න. අපි යන්න. මේකේ ගාලම තියෙනවා ඇතුන් පිට නැගීමෙන් වලකින්න කියලා. විලා එහෙම කරන්න එපා ඇත්තෝ. ඇත්තෝ. ඒ වාට රෝහල් කරදරයක් වෙන්න පුළු. අපි පොඩ්ඩක් ගිහින් බලමු එහෙනම් යා. පස්සේ. මේක පොඩ්ඩක් වෙනස් එකක්. ඔහෝ යාළුවනේ. ඔයාලා කවදාවත් නැතුව ඇති. ඔන්නෝම තමයි යාළුවනේ. ඇතාගේ බඩම ඉදින් යන්නේ. යා. එහෙනම් යාළුවනේ මේ අපි යන් මේ ටික අපි ඇතුළට යන් වෙන දවසක. අර දවසේ අලුත් වීඩියෝ එකකින් අපි ඇතුළට යමු. බයි කියන්න. ඔයනේ. යාළුවනේ දැන් අපි අර සම්මානිකේ කකුල ගන්න සමහරු මේක මේ අර අපි වෙන්නේ තුවාල ඉස්සලා ඒක රිදෙනවලු මේ ඉස්සරහට ගැඩේ රිදෙනවා ඒක මොකද මේ අර ෂූ එක හිර වෙලා තියෙනවා ඒ කකුලේ මේ එතන හිර වෙනවා නේ තද පටියට අර ෂූ ඒ අයිනෙන් හිර වෙලා තියෙන්නේ අපි දැන් දුට්ට ඉස්සරහට ගිහලා කඩේකින් ගමු ප්ලාස්ටර්
තමයි නයිපෙන වෙහෙර. නයි පේන වෙහෙර. ඔව්. අන්නේ ශිව දේවාල මේ පැත්තෙන් තියෙනවා. කොහෙද? ශිව දේවාල තියෙනවා. ඇතුළේ වෙන්නේ අපි ගල් විහාරයේ ඇතුළේ පුරාවිද්‍යා සංරක්ෂිත වේ කියන්නේ අර ඒ කැලේ ඇතුළේ ඉන්නේ. කැලේ ඇතුළෙන් තමයි පොළොන්නරුව රෝඩ් යන පාරක් තියෙන්නේ. ඒකට ඒකේ මේ පැත්තේ තියෙන අපිට නයිපෙන වෙහෙර කියලා ඒ රජ කාලේ තිබිච්ච වෙහෙලක්. මෙතන කට්ටිය ගොඩක් කට්ටිය කියනවා මම කියන දෙයක් තමයි ඔය ඒ කියන්නේ හාස්කම් කියන දේ කියන්නේ. මේක අහලා තියෙනවා සාමාන්‍යයෙන් කියන එකක් ඒක. තමයි ඉතින් යාළුවනේ විස්තරේ. අනේ මම බෑග් එකේ ෂිප් එක වහලා දෙන්නේ. බලමු. බෑග් එකේ ෂිප් එක වහලා දෙන්නේ. බලමු. නැත්නම් මගේ දුරේ වහලා නේ නේ ඉරාවට ඒක හොට. ෆෝන් එක ඕනේ තියෙනවා. ෂුවර් නේ ෂුවර් එක රෝ ඔම්බෝ පාට් එකක් වගේ ඉරලා නෑ තාම වැහුවේ නෑ. මම මේකත් තාම ගාගෙන වේ මම බස් එකක් දැම්ම නේ චුට්ටක් බලන්න තියෙනවා මම අර දාගලා ගන්න එන්නේ බස් එක නෑ බස් එක මම දැම්ම බයික් එකට. අපේ යාළුවෙක් හම්බුණා යාළුවනේ මේ ඉතුරු අපේ මේ යාළුවෙක් හම්බුණා යා කිව්වා වැඩි වීඩියෝ එකට ගන්න එපා කියලා හින්දා ඒ ටික ගත්තේ නෑ අපි. තව ටිකයි අපි ආවා එහෙනම්. පොළොන්නරුව ප්‍රධාන මාර්ගයට පොළොන්නරුව රාජධානියට Lagi apa muter?
වැටෙයි ඉතින්. වැටේ. වැටෙන්නේ කියන්නේ. ඉවරයි. කැරකිල් වගේ. අපි තව උඩට යන්න. මෙහෙ එක එක ගල් එහෙම ඉස්සිලා තියෙනවා යාළුවනේ. ඒතර පොඩ්ඩක් වැටෙන්න යනවා මේ. ට්‍රිප් එකක් ඇවිල්ලා යාළුවනේ කට්ටිය. මෙහෙ යා මේ තියෙන යාළුවනේ ගොඩක් ප්‍රසිද්ධ වඩේ පොට් එකක් තමයි ඉතින් පොළොන්නරුවේ. පොඩ්ඩක් වැටෙන්න යනවා යාළුවනේ මේ ගැස්සෙනවා මේ. එතනින් තමයි වැඩේ. බිමි යම් බිමි. පොඩක්. ඉන්නගෙනකෝ. වතුර ටිකක් බොන්න ඕනේ. හායි. අපේ ගෙනාවු වතුර එක ඉවරයි. අපි වතුර චුට්ටක් බොන්න කියලා හැදුවේ. දැන් අපි ආය යනවානේ වැවුඩට. සමුද්‍රයේ පරාක්‍රම සමුද්‍ර උඩට යනවා. ඒ නිසා අපි දැන් මේ අපි රංග කෙනෙක් හම්බුණා. එයාගෙන් අහලා මේ හැමත තියෙන පරාක්‍රම සමුද්‍රේ වැව් තාවුල්ලේ ඉඳගෙන අපි වතුර ටිකක් අරගන්නවා. මොකද අපිට මේ ආය වැවුඩට ගියාට පස්සේ වතුර එකක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙතන එහා පැත්තේ ඔයාලට ඕනනම් මේ ගල් විහාරේ ආපුවාම ට්‍රැවල් කරන්න බයිසිකල් ෂොප් එකක් තියෙනවා. ඔයාලට රෙන්ට් කරලා ඉවරලා මෙතනින් බයිසිකල් අරගෙන පොළොන්නරුවේ හොඳ රවුමක් දාන්න පුළුවන්. හොඳ රයිඩ් එකක් දාන්න පුළුවන්. මේ යක් අපි ඔයාලට ඒක ක්ලෝස් වීඩියෝ එකක් දාන්න. දාන්න. වතුර එක දාගමු යාළුවනේ බෑග් එකට. අද බෑග් එකක්ම ගෙනාවේ. ඔව් නැත්නම් අපිට මේ වතුර එක අරන් යන්න විදිහක් නැති වෙනවා. අපේ ෆෝන් ඩිවයිසස් ටික ඔක්කොම තියාගන්න තියෙන්නේ මේක තමයි. ඔව්. සෑහෙන්න වටිනවා. වගේ හෙඩ්ගියර් එක ගන්නවද? හා ඒකද? නැත්නම් මම දාගන්න. ආවුලන්න දාගන්න. දැන් මට මේක දාගන්න බෑ. හා කියන්නේ යාළුවා මේ දෙන්නම මෙතන තමයි යාළුවනේ බයිසිකල් තියෙන්නේ. මෙතනින් ඔයාලට බයිසිකල් අරගෙන යන්න පුළුවන් පොළොන්නරුවේ රවුම. තියෙන්නේ බයිසිකල් කියන වාහනේ. එක එක වර්ගයේ බයිසිකල් තියෙනවා මෙතන. ඔයාලයි ශරීර දෙකක් ආව පොඩි එක්කෙනාගේ ඉඳන් කැමති විදියට කස්ටමයිස් කරගෙන ඔයාලට බලන්න. ඔව් ඔව් ඔව්. මේ යාළුවා තමයි සිකියුරිටි ලා. කල්ලක් දාන්න. පිට කල්ලක් දාන්න.
කෝ ඔව් දැන් ඒක වාහන එනවා අපි යාළුවනේ දැන් පොළොන්නරුවට ගෙලින්ම ඇවිල්ලා ඉන්නේ මේ පොළොන්නරුවේ පාලමුඩ ඉන්නේ අවුව එනේ අවුව වැටලා තින් ඊට බැහැගෙන යන ටයිම් එක අපි යන් අර ඒ උඩහට වැවක් තියෙනවා නාන්න නම් බෑ අද මල්ලි වයින්නේ යන්නේ බල්ටියක් ගන්න උදාවේ නෑ මනුස්සයාලා උදාවේ නෑ හරි යා නයිල් කරන්න කිසිම බෑයක් අපි යන් උඩට යාළුවනේ අපි දැන් බැලුවට යන ගමන් අපි එමු පොඩ්ඩක් පල්ලෙහාට යාළුවනේ අපි පොඩ්ඩක් රාමවත් දාමු මෙතන ඇත්තෙන් යනවා යාළුවනේ tayar lagi ya. Yang nanti lahir dia siapa? දැන් ඇටේ කියලා මන්නම් හිටියේ.
එහෙනම් යාළුවනේ අදට අපි වීඩියෝ එක ඉවර කරන්න කියලා හරිද? දැන් හවස් වුණා. අපි ඉන්නේ පරක්කම සමුද්‍රය තාවුල්ල උඩ. ඒ කියන්නේ පිටවාරද මේක පේනවද දන්නේ ඔයාලට අර ළමයි දෙන්නෙකුත් ඉන්නවා පරක්කම සමුද්‍රය. මෙතන කෞතුකාගාරයක් තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ බලන අය නම් දන්නවා ඉතින් මේ ඒස් එක නම්. ඔව්. ඔබේ මෙතන මේ හැටි තමයි ඉතින් බොහෝ දුරට වෙනවා. එහෙනම් හරි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා හදුවේ. මට දෙයක් නැහැ නේ. කියන දෙයක් පට්ටම සතුටු. ඔව් අපි ඇවිත් ආවා. එන්ජොයි කරා. ගොඩක් දුර ආවා. ඔව්. එහෙනම් අපි ආය වෙන දවසක හම්බෙමු. ජය වේවා.